හරි සුබ දසක් හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකෙන් ඇත්තටම කතා කරන්නේ අපි ලෝකේ දින බලවත්ම භාවනා ක්‍රමයක් ගැන. එතකොට තමන්ගේ ජීවිතේ මොන ප්‍රශ්න තිබ්බත් තමන් මොන ආකාරයෙන් ජීවිතේ වැටලා හිටියත් මම හිතනවා මේ දේවල් හරියට දැනගත්තොත් ඔයාගේ ජීවිතය ඉතුරු කාලය ඉතාමත් ලස්සන ඔබට ගත කිරීමට ශක්තිය ධෛර්යය ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔබ දන්න අපේ හදවත පිරිසිදු වෙන තරමටම එකන අපේ අභ්‍යන්තරය පිරිසුතුන් තරමටම තමයි අපි බාහිරයත් ඉතාමත් ලස්සන විදිර හැදෙන්නේ. අද ඒකට උදාහරණයක් මම කියන්න. දැන් ඔබ අනුන්ට වල්වල් කපන කෙනෙක් නම්, ඔබ අනුන්ට කෙනෙහිලිකම් කරන කෙනෙක් නම්, ඔබ මේ ස්වභාදාමට කෙරෙහිම්කම් කරන කෙනෙක් නම් ඔබගේ අභ්‍යන්තරය තනිකර කුණු ගොඩක්. ඉතින් ඔබට බාහිරින් ඔබට සැප සම්පත් හම්බෙන්න පුළුවන්. නමුත් යම් කිසි දිනක ඔබට මේ සියල්ලම ගලෝගන යන්නම ෂොට්ටයක් හම්බෙනවා. ඒ කියන්නේ ඔබගේ අභ්‍යන්තරේ කුණු කසල තියාගෙන ඔබට බාහිර සැපතක් හොයන්න බෑ කවදාවත්. මොකද ඔබට උමනාවක් තිබ්බත් මම මේක මේ මගේ ඒ කියන්නේ මම කරන වැඩ නවත්තන්න ඕනේ කියලා. හැබැයි ඔබගේ විඤ්ඤාණය ප්‍රැක්ටිස් වෙලා තියෙනවා මේ දේවල් දිගින් දිගටම කරන් යන්න. එතකොට මේ භාවනාව ගොඩක් හොඳයි. මේ හිතේ තියෙන කුණු කහට, ඒ වගේම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, රයිට් මේවා නැති කරලා මෛත්‍රිය පතුරවන්න මේ භාවනාව ගොඩාක් හොඳයි. ඉතින් මේක ඇත්තම කිව්වොත් මෛත්‍රී භාවනාව. හරිද? ඉතින් කවුරුත් දැන් වීඩියෝ එකකින් යන්න එපා අයියෝ මෙහා මෙච්චර මේ කිව්වේ ලෝකේ ප්‍රබලම භාවනාවක් කියලා මේ මෛත්‍රී භාවනාවද කියලා. ඉතින් ළමයි මෛත්‍රී භාවනා කරන්න අපි හැමෝම දන්නවා. හරිද? මොකද අපේ පාසල් කාලේදීම අපිට මෛත්‍රී භාවනාව ඉගෙනුවේ සාමාන්‍යයෙන් අපි හොඳ පුරවැසියෙක් කරන්න. ඉතින් ඔබගේ දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ කියන්නේ හිතේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔබ දවස් 30ක් එක දිගට මේ මෛත්‍රී භාවනාව වඩලා බලන්න. ඔබගේ ওই ප්‍රශ්න සියල්ලම අතුරුදහන් වෙනවා. මොකද මම අවුරුදු 3ක් එක දිගට මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්. ඉතින් අද වෙනතුරු මගේ ජීවිතේ කිසිම දවසක මට කිසිම විපතක් කරදරයක් වෙලා නැහැ මේ අවුරුදු 3 ඇතුළත. ඒ වගේම ජීවිතේ හරියාකාරව හරි රූට් එක යන්න මට පාරක් හදලා දෙනවා මේ සබහාදහම විසින්. ඉතින් මම ඔබට ඉස්සෙල්ලා මේ කරන්නට කියන්නම්. ඉතින් ලොකු වැල්වට අරන් ඕනේ නැහැ. ඉස්සෙල්ලාම ඔබට පුළුවන් ඔබට මෛත්‍රී කරන්න. ඊට පස්සේ ඔබට පුළුවන් අනිත් අයට මෛත්‍රී කරන්න. ඉතින් මම චුට්ටක් වාර මේ ප්‍රැක්ටිස් කරන්න හැටි පෙන්නන්නම්. මම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, සැපවත් ජීවිත ලබත්වා, වෛර නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, තණ්හාව ක්‍රෝධය නැත්තෙක් වෙත්වා, ලෞකික සහ අධ්‍යාත්මික ජීවිතය සැපවත් වේවා කියලා ඔබට අනිත් අයට මෛත්‍රී කරන්න පුළුවන්. මා මෙන්ම අනන්ත විශ්වයන් සක්වල වාසය කරන්නා වූ සියලු සත්වයෝද, දෙමාපිය වැඩිහිටි නෑදෑ හිත මිතුරු සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, සැපවත් ජීවිත ලබත්වා, වෛර නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, දිනෙන් දින සාර්ථක වෙත්වා, ජය ගනිත්වා, සසර නිවේවා. මෙන්න මේ විදිහට ඔබට පුළුවන් මෛත්‍රී භාවනාව ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මේක මට ආවෙනික උක්‍රමයක්. ඔබට පුළුවන් මේක. ඒ කියන්නේ මේ කියන දේවල් වචනයකට සීමා නොකර ඔබට හදවතින්ම මේක යෙදෙන්න පුළුවන්. ඇත්තටම ඔබේ ජීවිතය නස් කරන්න පුළුවන්. උදෑසනත් කරන්න පුළුවන්, රාත්‍රී කාලෙත් කරන්න පුළුවන්. දෙකේ මේ කාල දෙකේම කරන්න පුළුවන් නම් වට ලොකු ප්‍රගතියක් මේකේ ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ දේ වීඩියෝ එකට සීමා කරන්න එපා. එතන වීඩියෝ එකකට එහා ගියපු දෙයක් මේක. ඉතින් ඔබට හැකිනම් මේක දිනපතා යෙදෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් මේක තව කෙනෙක්ට කියලා දෙන්න. මම හිතනවා අපිට මෛත්‍රිය පතුරවන්න තියෙන ලොකු ක්‍රමයක්. ඒ කියන්නේ මේ සමාජය අපිට යහපත් සමාජයක් ගන්න පුළුවන් ක්‍රමයක්. මොකද මේ වීඩියෝ එක හැදෙන කෙනෙක්, අහන කෙනෙක් මේ විදිහට කරනවා නම් ඔහු ඇත්තටම ඔහුගේ ජීවිතය නස් වෙනවා. මොකද ජේසුස් වහන්සේත් කියලා තියෙනවා නේ, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නැමැති ඇඳුම් ඇඳගෙන කවදාකවත් ස්වර්ග දොරටුවෙන් ඇතුළු වෙන්න බෑ. හරිද? ඉතින් මිනිස්සුන්ගේ මේ දවස්වල වෛරය, ක්‍රෝධය, තණ්හාව, ඊර්ෂ්‍යාව මේ වැඩි වෙලා තියෙනවා. ඒ මේ ලෝකෙ දියුණුවත් සමග ප්‍රශ්නත් එක්ක. ඉතින් මේවා නැති කරගෙන අපි ඉස්සරහට යන්න අනිවාර්යෙන්. අපේ ජීවිත සල්ලි විතරක් විල මදි. අපේ හදවතත් ඊටම පිරිසිදු වෙන්න ඕනේ. මොකද අපි දන්නවා සල්ලි තියන අය කොච්චර
ජරා වැඩ කරන සමහරක් අය විතර. හරි. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතේ මේක හැරවුම් ලක්ෂයක් වෙන එක ප්‍රාර්ථනා කරමින්ම වීඩියෝ ගෙන් කරනම් හැමෝටම ජය වේවා.